දේව ප්‍රේමයෙන් පිරි සුබ දවසක්. දවසේ ශුද්ධලිවිලි මෙනෙහි කිරීම. හිතෝපදේශ 20 වෙනි පරිච්ඡේදයේ 30 වෙනි පදය. වැරදි මඟ හරි මඟ කර ගැනීමට නම් ඇතැම් විට දුක්බර අත්දැකීම් අවශ්‍ය වේ. අපි හැම විටම වාගේ උත්සාහ කරන අපේ ජීවිතයේ වඩා හොඳ තැනකට හොඳ අත්දැකීමකට අරගෙන යන්න. මෙහෙම හොඳ තැනකට අත්දැකීමකට අපව අරගෙන යන්න අපට උපකාර වෙන්නේ අපේ අවබෝධය. මේ අවබෝධය අපි ලබාගන්නේ කොහොමද? පොවිට අපි හිතනවා විශ්වවිද්‍යාල අධ්‍යාපනයකින් උපාධි පාඨමාලාවකින් එහෙම නැත්නම් යම් විෂයක් පිළිබඳව අපි හැදෑරීමෙන් මේ දැනුම ලබනවා කියලා. ඔව්, එවැනි දේවල් වලිනුත් අපිට දැනුම ලැබෙනවා. ඒත් බොහෝ විට අපිට දැනුම ලැබෙන්නේ එහෙම නැත්නම් ලැබෙන දැනුම අපේ ගැඹුරේ මතකයේ අපේ අවබෝධයේ තියෙන්නේ ඒක අත්දැකීමක් හැටියට ලැබෙනවා නම්. හිතෝපදේශ පොතේ 20 වෙනි පරිච්ඡේදයේ 30 වෙනි පදයේ අපිට කතා කරනවා වගේ වැරදි මඟ හරි මඟ කරගන්න ඇතැම් විට දුක්බර අත්දැකීම් අවශ්‍ය වෙනවා. මේ සත්‍ය සනාථ කරනවා අකීකරු පුත්‍රයාගේ උපමා විශේෂයෙන් ලූක් පොතේ 15 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදයේ සිට කතා කරන මේ අකීකරු පුත්‍රයාගේ ජීවිතය හරි මඟට යොමු වෙන්නේ ඌරු කොටුව තුළ ලැබපු අත්දැකීම තුළින්. මේ පණිවිඩය අසන ඔබත් සමහර විට යම්කිසි දුක්බර අත්දැකීම් තුළින් ගමන් කරනවා වෙන්නට පුළුවන්. හැබැයි ඔබ මේ දුක්බර අත්දැකීම ගැන ඍණාත්මකව බලනවා වෙනුවට මේ තුළින් ඔබේ ජීවිත ගමන හරි මඟකට ගෙන යන්න ඒක උපකාර වෙන බව අමතක කරන්නට එපා. ස්වාමීන් වහන්සේ ඔබට බලවත් ලෙසත් බහුල ලෙසත් ආශිර්වාද කරන සේක. ඔබ හැමෝටම ජේසුස් පීඨයි සුබ දවසක්.